තුලා ලග්නයෙන් ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 9 සෙනසුරු ඇත්තටම සුබදායක තත්වයක් තමයි අනිත් දැන් උෂව ලග්නේ වගේම තුලා ලග්නයත් මේ වෙලාවේ ගුරු මාරුවෙන් සුබ තත්වයක් ලබන ලග්න හිමියන්ට ලබනවා. එතකොට මේකේ ගුරු මාරුව 9 වෙනුවෙන් යහපත් වෙනවා. එතකොට මව්පිය සතු ගෞරවය ඒක දෙවියන්ගේ පිහිට නියෝජනය වෙන 9 ගුරු ගෝචර වීම යහපත් ප්‍රතිඵල ගෙන දෙනවා. ගුරුගේ අෂ්ටම කාලයේදී සිදු ඇත්තරම පෞගේ කාලේ ටිකක් කරදර වුණානේ. ගුරු 8නේ ගමන් කරේ. ගුරු 8 ගමන් කරනකොට මූල්‍යමය බාධා ආවා. වෙන කරදර ආවා. තමන් හිතන්නේ නැති දේවල් තමයි වෙන්නේ. විශේෂයෙන්ම මූල්‍ය බාධා මේ වෙලාවේ තිබුණා. නමුත් දැන් මේ වෙලාවේ ඒවා තිග හැරෙන වෙලාවක් තමයි මේ එන්නේ. හරි? විශේෂයෙන් මෙතෙක් තමන් අපේක්ෂා කළපු වන්දනාගමන් වගේ දේවල් යන්න පුළුවන්. වන්දනාගමන් වගේ දේවල් තමන් අපේක්ෂා කරා නම් වන්දනාගමනක් යන්න ඕන කියලා කාලයක් ඉඳලා හිතාගෙන හිටියා නම් අන්න කාලේ මේ වෙලාවේ යන්න පුළුවන්. විදේශ වන්දනාගමනක් වෙන්න පුළුවන් ඒක. හරි? ඉගෙනීම් ලැබෙන තුලා හිමියන්ට සිය අධ්‍යාපන කටයුතු තියුණු වෙනවා. විභාග වලින් ජය ලැබෙනවා. එතකොට පවුලේ සමගිය ඇති වෙනවා. ඒ වගේම පිටපළාත්වල කරන කටයුතු වලින් ලාභ ප්‍රයෝජන ලැබෙනවා. අපි හිතමු විදේශ වෙළඳාම කරනවායි කියලා. මේ වෙලාවේ විදේශ වෙළඳාම් වලට සම්බන්ධ වෙන කට්ටිය නම් මේ අවස්ථාව ඉතාමත් හොඳයි. තමන්ගේ කටයුතු හොඳින් කරගෙන යන්නට පුළුවන් කාල සීමාවක් තමයි මේ එළඹිලා තිබෙන්නේ. ඒ වගේම පූජක පක්ෂයගෙනුත් උදව් උපකාර ලැබෙනවා. ඒ වගේම අපි ආමතුරු කියමු, අපි හිතමු ස්වාමිවරු කියලා, වෙන පූජකවරු කියමු. ඒගොල්ලන්ගෙන් උපකාර ලැබෙන වෙලාවක්. එතකොට ඒ වගේ මේ කටයුතු වලින් අන්‍ය භාෂා, ඒ වගේම අන්‍ය භාෂා, වෙනත් භාෂා ඉගෙන ගන්නත් අවස්ථාවක් ලැබෙන වෙලාවක්. හැබැයි ඉතින් ඇත්තම කිව්වොත් වාසනාවන්ත කාලයක්. ආගම් භක්තිය වැඩි වෙනවා. එතකොට මේ මොකද්ද රජයෙන්ද උසස් අයගෙන්ද වැඩිහිටියන්ගෙන්ද සම්පූර්ණයෙන්ම සහාය සැලකිලි ලැබෙන කාලයක්. ආදායම් වැඩි වෙනවා. පිටපළාත් වලට යාමට අදහස් කරගෙන ඉන්නවනම් මේ වෙලාව ඒ පිටපළාත් වලට යන්න හොඳ වෙලාවක්. එතකොට මේ සමහර විට තරුණ තරුණියන්ට ආදර බන්ධන ඇති වෙන්න පුළුවන්. ආදර බන්ධන එකක් නෙමෙයි දෙකක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ කාල සීමාවක් මේ වෙලාවේ ඇවිල්ලා තියෙන්නේ. දූදරුවන්ගේ තමන්ගේ දූදරුවන්ගේ ඉගෙනීම් වැඩි දියුණු වෙන්න පුළුවන්. සිතට සැනසෙලිදායක කාලයක්. ගුරු පූජාවන්ට යොමු වීමෙන් මේ தત્ත්වය තව තවත් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ජන්මපත්‍රය පරීක්ෂා කරලා ලබන දසාවල් ග්‍රහ තත්ත්වයන් උප්පත්තියේ තිබු ග්‍රහයොත් එක්ක සංසන්දනය කරලා තව තවත් කරුණු වැඩි දුරට බලන්නට අවස්ථාව තියෙනවා.